ඔයා දැනගෙන හිටියද ඔසප් කාලයේදී නිසි සනීපාරක්ෂක පුරුදු අනුගමනය නොකළොත් යෝනි මාර්ගයේ ආශ්‍රිතව විවිධ ආසාදන සහ දුගඳක් ඇති විය හැකි බව. ඉතින් අපි කතා කරමු ඔසප් කාලයේදී කොහොමද පිරිසිදු නැවුම්ව සහ ආත්ම විශ්වාසයෙන් ගත කරන්න කියලා. මම ඩොක්ටර් පංචරි. ආයුබෝ අපි ෆිල්ම් සමග එකතු වෙලා කරන ඇය වීඩියෝ මාලාව සමගයි ඔබ මේ එක්වී සිටින්නේ. ඔසප් වීම කියලා කියන්නේ සෑම කාන්තාවකටම පොදු ස්වාභාවික දෙයක්. අද අපි කතා කරන්නේ ඔසප් කාලයේදී අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පුරුදු ගැන. ඉතින් ඔසප් වීමේදී ඔයාගේ කැමැත්තට අනුව ඔයාගේ ජීවන රටාවට ගැළපෙන පරිදි රුධිර වහනය සඳහා අවශ්‍ය pads, tampons, එහෙම නැත්නම් period cups සහ period panties තෝරා ගන්න පුළුවන්. වැදගත් වන්නේ ඒවා කල් ඉක්ුත් නොවු සහ පිරිසිදු ඒවා වීමයි. ඔසප් දිනවලදී ඔයාගේ පෞද්ගලික පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ සඳහා ඔයාගේ යෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු ජලයෙන් සහ සුවඳ කවපු නැති මෘදු සබන් වර්ගයකින් සෝදා ගන්න ඕනේ. ඒ වගේම හොඳට තෙතමාත්තු කරලා වියලිව තබා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් දිරීර ආසාදන සහ විවිධ කැසීම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ පෑඩ් එකක් හෝ ටැම්පන් එකක් නම් ඒ පැය 4කට 6කට වරක්වත් මාරු කරන්න ඕනේ. ඒ වගේම ඔයා පාවිච්චි කරන්නේ මෙන්ස්ට්‍රුවල් කප් එකක් නම් ඒ පැය 8කට 12කට වරක්වත් මාරු කරන්න ඕනේ. එහෙම නැතුව දවස පුරාම එකම පෑඩ් එකක් පාවිච්චි කරන්න එපා. ඒ වගේම ඔයා පාවිච්චි කරන්නේ මෙන්ස්ට්‍රුවල් කප් එකක් නම් ඒක නැවත පාවිච්චි කරන්න කලින් හොඳට සෝදලා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් කාන්තාවක් විදියට ඔයාගේ ඔසප් චක්‍රය ගැන අවධානයෙන් ඉඳලා ඔයාගේ ඔසප් දිනයට කලින් තියාම සූදානම් වෙන්න පුළුවන්. ඒ සඳහා අමතර පෑඩ් එකක් සහ අමතර යට ඇඳුමක් යොදලා පුංචි පීරියඩ් පවුච් එකක් හදාගෙන ඔයාට ළඟ තියාගන්නත් පුළුවන්. අවසාන වශයෙන් අපි කතා කරන්නේ ඔයා වෛද්‍යවරයෙක් හමු විය යුතු අවස්ථා මොනවද කියලා. ඔයාගේ යෝනි මාර්ගයේ ආශ්‍රිතව අධික කැසීමක් සහ දදයක් ඇති වෙලා නම් ඔයාගේ යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයක් සහිත ශ්‍රාවයක් පිට වෙනවා නම් ඒ කියන්නේ ඔයාට යෝනි මාර්ගයේ ආශ්‍රිතව ආසාදනයක් ඇති වෙලා කියලා. ඒ වගේම ඔයාගේ ඔසප් වීම දින 7කට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් ඒ වගේම අධික රුධිර වහනයක් වෙනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට යහපත් සනීපාරක්ෂක පුරුදු අත්‍යවශ්‍යයි. ඉතින් මේ වගේ සරල සෞඛ්‍ය තොරතුරු ලබා ගන්න කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.